ඔයාගේ Facebook එක පාවිච්චි කරන්නේ ඔයා විතරයි කියලා ෂුවර්ද? කෝකටත් පොඩ්ඩක් චෙක් කරලා බලමුද? හරි. එහෙනම් මුලින්ම ඔයාගේ Facebook app එක ඕපන් කරගෙන මෙන්න මෙතන තියෙන profile picture එක ටච් කරන්න. ඊළඟට මේ උඩම තියෙන setting icon එක ටච් කරලා මෙතනින් password and security කියන එක ටච් කරන්න. ඊළඟට ඔයාලට කරන්න තියෙන මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ආයෙත් password and security කියන එක ටච් කරන්න. දැන් ඔයාලට පේනව නේද මේ security checks කියන එකේ where you login කියලා එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. දැන් ඉතින් මේ විදිහට ඔයාගේ phone model එක වැටෙනාම ඒක උඩ ටච් කරන්න. ඉතින් මේ තියෙන දෙයියනේ මගේ Facebook එකට log වෙලා තියෙන phone වලයි computer වලයි විස්තර ටික. පොඩේ මම Facebook කියන්නේ මේ phone එක නෙවෙයි. මේක නෙවෙයි විතරයි. එතකොට මේ මොනවද? ඒ කියන්නේ මගේ? හරියට කලබල වෙන්න එපා. ඔයාගේ Facebook එකටත් මේ විදිහට නොදන්නේ වගේ log වෙලා ඉන්නවනම් මෙන්න මේ විදිහට මෙතනින් පල්ලෙහාට ගිහින් යටම තියෙන select device to log out කියන එක ටච් කරන්න. දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ඔයා Facebook එකට log වෙලා ඉන්න phone එක හරි computer එක හරි අරින්න අනිත් ඒවා ටික එක දාගෙන මෙන්න මේ log out කියන එක ටච් කරන්න. ඕන්න හරිනේ. දැන් මෙතන තියෙන ඔයා දන්න ඒවා ටික විතරයි නේද? දැන් එතකොට ඔයාගේ එක ඔයා නොදැන කී දෙනෙක් විතර පාවිච්චි කරලා තිබ්බද? කමෙන්ට් එකක් දාන්න බලන්න.